ළමයි ළමයි අද මගේ පළවෙනි දවස. මම උගන්වන්නේ විද්‍යාව විෂය. එහෙනම් අපි වැඩ පටන් ගමු. පිළිගැනීමට ස්තුතියි. හරි එහෙනම් අපි එක එක්කෙනාව දැනගෙන අඳුනගමු. මගේ නම සාක්ෂි. මම හරිම කැමතියි ඔයාලා වගේ තරුණ ළමයි එක්ක වැඩ කරන්න. මැඩම් මගේ නම අනීෂ්. මම ගිය අවුරුද්ද පන්තියේ පළවෙනියා. මගේ බුද්ධි මට්ටම 145යි. ඒ නිසා මට ඩබල් ප්‍රොමෝෂන් ලැබුණා. මගේ නම ඇන්ඩි. මම කැමතිම නැටුම් වලට. මගේ නම තේජන්. මම කැමති ගිටාර් ගහන්න. හැමෝම හරි ඒත් තව එක්කෙනෙක් ඉතුරුයි. සාරා. කොහෙද සාරා? Zara is a zombie. 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 ළමයි නිශ්ශබ්ද වෙන්නකෝ. ගෞරව මම තමුට ගහනවා. හායි අද කොහොමද? එයාට වෙනවා. good morning රස්තියාදුකාර ළමයි. මුළු ඉස්කෝලේම ඔයාලට ඒ නමින් කතා කරන්න කියලා දන්නවනේ. මේක කියන්න ඕනි. මම මේ පන්තිය දාලා යන්නේ නැහැ. ඔයගොල්ලෝ යන්නෙත් නැහැ. හැම දවසකම පන්තිය දෙන්න ගන්න ඉස්සරහට ඇවිල්ලා ඔයාලා දක්ෂ දේ හැමෝටම පෙන්වන්න ඕනි. හැබැයි කොන්දේසියක් තියෙනවා. හැමෝම අනිත් අයට ගරු කරන්න ඕනි. අපි දැන් එහෙනම් කවුද බලමු? අපි ඔගේ බාරගන්නේ. මැඩම් ඕන දෙයක්ද? ඔව් ඕනි දෙයක්. එන්න. අපේ මාතෘකාව තමයි ඔයාලා හැමෝම දැනගන්න ඕනේ මීමැස්සන් සහ කුරුල්ලන් ගැන. එයාලා නැතිවීම ගැන බය වෙන්න ඕනේ. රාත්‍රිය හසේ තරු බබලමින් මිලියන ගණනක් කතා අපිට කියාවේ. සමහර ඒවා ඔයාගේ, ඒ අතර කිහිපයක් මගේ. අද ඔයාලට අපි කියලා දෙන්න හදන්නේ ජීවිතේ රහසක් ගැන. මේ උඩ ගිය බැලුන් එක රොකට් එකක් කියලා හිතන්න. ඒත් ඒක හරියට උඩ ගියේ නැහැ. මොකද කියලා දන්නවද? ඒකට පියාපත් තිබුණේ නැහැ නිශ්චිත ඉලක්කයකට යන්න. අපේ ජීවිතේත් හරියට මේ වගේ. හැම වෙලාවෙම නිශ්චිත ඉලක්කයකට ගොඩක් දුර යන්න පුළුවන් විදියට ජීවිතේ හදාගන්න ඕනේ. අපි අපේ ජීවිතේ හදාගන්න ඕනේ. ඒක තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයේ ගමන් මඟ. අපි අපේ ජීවිතේ සාර්ථක කරගමු. හෙලෝ කට්ටිය. අද මම අපි ලෑස්තුනේ හැමෝම කැමති මාතෘකාව ගැන කියලා දෙන්න. Pieces of the dance. ඒත් ඊට කලින් මගේ යාළුවා ඔයාලට ඩෙමෝ එකක් කරයි. මොකක්ද ඒ කිව්වේ? මේ මගේ යාළුවා ඔයාලට ඩෙමෝ එකක් කරලා පෙන්නන්න යන්නේ. මම ඔයාගෙන් දෙයක් අහන්නද? ඔයාගේ රස්තියාදුකාර පන්තියේ ළමයි වෙනස් වෙලා. කොහොමද එහෙම කළේ? මම විශේෂ දෙයක් කළේ නෑ. ඉඩක් හදලා දුන්න එයාලගේම දක්ෂතා එළියට ගන්න. කවුරුත් එයාලව ජජ් කරන්නේ නැති විදිහට. good morning ළමයි. හැමෝම මේ වෙනකොට ඉදිරිපත් කිරීම කරලා තිනවා සාරා ඇරෙන්න. සාරා එන්න. සාරා
හැම රස්තියාදුකාර පන්තියකම හොඳ හඬක් තියෙනවා. එයාලට ඇහුම්කන් දෙන්න, එයාලව තේරුම් ගන්න පුළුවන් හොඳ කෙනෙක් බලාපොරොත්තු වෙනවා. Thank you madam. අපිට ඇහුම්කන් දුන්නට. Thank you. අපිව අතහැරලා දාපු නැති එකට. Thank you. අපේ රස්තියාදුකමට හේතුව හොයාගෙන අපේ පිස්සු වැඩවලට ඉඩක් දුන්නට. Thank you madam. මේ සොම්බිය ඇතුලේ ඉන්න කවිකාරිව හොයාගෙන මාව නිදහස් කරාට, මට මාව වෙන්න දුන්නට. අපිට මැඩම්ව අමතක වෙන්නේ නැහැ. ඉතින් මැඩම්, thank you. දරුවන්ගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඔවුනට ඉදිරියට යෑමට මඟ පාදන්නට ගුරුවරුන් දක්ෂ විය යුතුයි. තමන් දන්නා ශිල්පය සංගවා නොගෙන කියාදීම මහාපුරුෂ ලක්ෂණයක් ලැබීමට පවා හේතුවන බව භාග්‍යතුන් වහන්සේ වදාළා. එනිසා සෑම විටම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුනට ඉදිරියට යෑමට උපකාර කරමු.